හායි ළමයි. එහෙනම් යමුද අද මාත් එක්ක හැවලොක් සිටි මෝල් එකේ ක්‍රිස්මස් බලන්න. ඉතින් ක්‍රිස්මස් නිසා මං හිතුවටත් වඩා වැඩි සෙනගක් අද හැවලොක් එකට ඇවිල්ලා හිටියා. මේ දවස්වල හැවලොක් ක්‍රිස්මස් සෝන් එකේ ලස්සන ඉවෙන්ට්ස් ගොඩකොත් ක්‍රිස්මස් එක වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා. ඉතින් යනකොටම තිබුණේ මෙන්න මේ ලස්සන ක්‍රිස්මස් ට්‍රී එක. ඒ වගේම මේ පාර හැවලොක් ක්‍රිස්මස් සෝන් එකේ ගොඩක් කතාබහට ලක් වෙච්ච දෙයක් තමයි මෙන්න මේ රෙවෙලෝ එකේ චොකලට් ෆවුන්ටේන් එක. ඒ වගේම තමයි මෙන්න මේ කියුට් ක්‍රිස්මස් ඩෙකරේෂන් එකත් ගොඩක් අය ෆොටෝස් අරන් පෝස්ට් කරලා තියෙනවා මම දැක්කා. ඒක නම් ඇත්තටම හරිම ක්‍රියේටිව් ක්‍රිස්මස් ඩෙකරේෂන් එකක්. ඒ වගේම තමයි ඔයාලට මේ ක්‍රිස්මස් සෝන් එකට ආවොත් ක්‍රිස්මස් ට්‍රීස්, ක්‍රිස්මස් ඩෙකරේෂන්ස්, ඒ වගේම ක්‍රිස්මස් ස්වීට්ස් උනත් පර්චේස් කරන්න පුළුවන්. ඊට පස්සේ මං ගියේ හැවලොක් එකේ තියෙන මූන් ස්ටෝන් අවුට්ලට් එකට. ඉතින් මං අද මේකට යන්න හිතාගෙනම තමයි හැවලොක් එකට ආවේ. මෙතනට ගියාම නම් ළමයි එන්න හිතෙන්නේ නෑ. ගොඩක් අයිටම්ස් තියෙනවා මොකක් ගන්නද කියලා හිතා ගන්නවත් බෑ. මම නම් වැඩියෙන්ම ආසුනේ මෙන්න මේ ඉන්දියන් ටයිප්ස් ජුවෙලරිස් වලට. ඒ වගේම තමයි ක්‍රිස්මස් එක වෙනුවෙන් ලස්සන මේ වගේ ක්‍රිස්මස් ඇක්සසරීස් උත් මූන් ස්ටෝන් එකේ තිබුණා. මේ වෙනකොට ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා තිබුණ නිසා මං ගියේ ෆුඩ් කෝට් එකට. ඉතින් ෆුඩ් කෝට් එකේ මම මුලින්ම ගියේ ටාකෝ බෙල් එකට 700 rupees වලට 2 soft tacos හැමල ලන්ච් ටයිම් ඔෆර් එක try කරන්න. ඒත් ඉතින් එයාලා ගාව 1000 rupees වලට change නෑ කියපු නිසා මං decide කරා Popeyes එකේ 2 chicken wraps for 950 offer එක try කරන්න. මේකේ burger offer එක මම මීට කලින් try කරලා තියෙන නිසා අද මං ගත්තේ chicken wraps. ඉතින් වෙලාවත් ගොඩක් පරක්කු වෙලා තිබුණ නිසා මං take away order එකක් තමයි ගත්තේ. ඉතින් chicken wrap එක තිබුණේ මේ විදිහට. හැබැයි මේක නම් මට වැඩිය set උනේ නැහැ. ඊට වඩා burger එක හොඳයි කියලා තමයි මට හිතුනේ. දැන් නම් හොඳටම පරක්කුත් වෙලා තියෙන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මගේ YouTube channel එක subscribe කරලා තියන්නත් අමතක කරන්න එපා. bye bye. හැමෝටම Merry Christmas.